1 2 3 මම අද ඔයාලට අරන් එන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මැකයි නගරේ අපේ ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා පවත්වපු අවුරුදු උත්සවය. මේ අවුරුදු උත්සවය පැවැත්වීමේ එක් අරමුණක් තමයි මේ මැකයි වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් එකම තැනකට එකතු කර ගැනීම. ඒ වගේම අපි අතර පවතින සහෝදරත්වය වර්ධනය කර ගැනීම සහ මේ ඕස්ට්‍රේලියාවේ මේ ඉපදිච්ච අපේ කුඩා දරුවන් ඉන්නවා. ඒ අය අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ගැන මොනවද දන්නේ නැහැ තාම. එහෙනම් මෙයාලටත් ඒ අත්දැකීම් ලබා දීලා අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය මෙයාලා අතරටත් අරගෙන යාම තමයි මේ අවුරුදු උත්සවයේ තවත් එක අරමුණක් කරලා තිබ්බේ. මේ අවුරුදු උත්සවය සඳහා අපේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. අපිත් මේ අවුරුදු උත්සවයට සහභාගී වුණේ පළවෙනි වතාවට. මේ අවුරුදු උත්සවය ඉතාමත්ම හොඳින් සංවිධානය කරලා තිබ්බා. මම දැන් ඔයාලට පෙන්වන්නම් මේ අවුරුදු ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් එක්ක මේ ලස්සන දවස ගෙවිලා ගියේ කොහොමද කියලා. දැන් ඔයාලට මේ දකින්න හම්බෙන්නේ අවුරුදු උත්සවය ආරම්භ කරපු කුඩා දරුවන්ගේ නැටුම. අපේ දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ නැටුම්ද මේකට ඇතුළත් වෙලා තිබ්බා. දැන් මේ හැමෝම පොලිමේ ඉන්නේ අවුරුදු කෑම මේසේ රහ බලන්න. වැඩිහිටියන් වශයෙන් අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය එහෙම නැත්නම් අපේ උරුමයන් අපේ මතු පරම්පරාවට දායාද කරන එක අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. අපගේ සංවිධායක මණ්ඩලය මේ කරුණ ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන ඒ සියලු අවස්ථාවන් මේ දරුවන්ට ලබා දීලා තිබ්බා. හරියට මේ මුට්ටිය තියෙන අන්දේට තමයි යන්නේ මම ඕ කුඩා දරුවන් ඉතාමත් උනන්දුවෙන් මේ තරඟවලට සහභාගී වෙන ආකාරය තමයි ඔයාලා දැන් මේ දකින්නේ. මෙතන ඉන්න සමහර දරුවන්ට මේක යාළගේ පළවෙනි අත්දැකීම. ගොඩක් තරඟ දරුවන්ට ඒ වගේම වැඩිහිටියන්ට වශයෙන් වෙන වෙනම සංවිධානය කරලා තිබ්බා. මේ ඇවිල්ලා ඉඳපු කට්ටිය කොච්චර උනන්දුවෙන් තරඟවලට සහභාගී වුණාද කියනවනම් මේ දෙහිගෙඩිය හැන්දේ අරන් යන තරඟය වට 3ක් දක්වා පවත්වන්න සංවිධායක මණ්ඩලයට සිද්ධ වුණා. දැන් මේ දකින්නේ වැඩිහිටියන්ගේ තරඟයේ ජයග්‍රාහකයා තීරණය කරන තරඟවට. හරිම සුන්දර දවසක්. හැමෝම ඉතාමත්ම උනන්දුවෙන් මේ තරඟවලට සහභාගී වුණා.
කුඩා දරුවන් වැඩිහිටියන් ඒ වගේම සියල්ලන්ම මේ අවුරුදු උත්සවයේ ක්‍රියාකාරකම් වලට ඉතාමත්ම උද්‍යෝගයෙන් සහභාගී වෙලා හිටියා. දැන් මේ වාර දකින්නේ කුඩා දරුවන් සඳහා පැවැත්වෙච්ච විකට ඇඳුම් තරගය. දැන් මේ පැවැත්වෙන්නේ වතුර පුරවපු බැලුම් බෝල ඇල්ලීමේ තරගය. විශාල පිරිසක් මේ තරගයටත් සහභාගී වෙලා හිටියා. මේ තරගයේ අවසාන මොහොත තමයි ඔයාලා දැන් මේ දකින්නේ. දැන් මේ ඔයාලා දකින්නේ ශක්තිවන්තයින් තේරීමේ තරගය. ඕනෑම අවුරුදු උත්සවයක ඉතාමත්ම උද්‍යෝගිමත් තරගයක් තමයි මේ කබෑදීම කියන්නේ. මේ තරගයත් වයස් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වුණා. බලන්නකො මේ තරගයේදී සියල්ලන්ගේම තිබ්බ තරඟකාරීත්වය සහ සහභාගීත්වය. 2 3 ready there 1 2 3 එනම් ඉතාමත් තියුණු තරගයක් හැම තාලෙ මේ මැකයි නගරේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් හැමෝම එකතු වෙලා හැමෝගේම උත්සාහයෙන් සාර්ථක කරගත්ත අවුරුදු උත්සවයක් විදිහට තමයි අපට මේ අවුරුදු උත්සවය හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ අවුරුදු උත්සවයේ දවස ඉතාමත්ම සතුටින් ගෙවිලා ගියා. මෙන්න මේ අවුරුදු උත්සවයේ ඔයාලත් සමග බෙදා ගන්න තමයි මට අවශ්‍ය වුණේ. ඉතින් මේ වගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා අපිව subscribe කරන් යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්න. හැමෝටම ගොඩක් ස්තුතියි. 2 3 How